හොඳයි එහෙනම් ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් YouTube channel එකට. 2024 25 අපෝස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණා. ඔයගොල්ලෝ දන්නවා. ඉතිහාසයේ විශේෂ සම්බන්ධව ලෝක සිතියම් මාලාවකුත් ඒ වගේම ලංකා සිතියම් මාලාවකුත් මම අරගෙන ආවා මේ YouTube channel එකේ. මේක කරේ 2024 25 කියන වර්ෂවල දරුවන් ඉලක්ක කරගනිමින් O-level විභාගයට පෙනී සිටිපු දරුවන් ඉලක්ක කරගනිමින් මෙවරත් 2026 වර්ෂයේ එහෙම නැත්නම් 2025 26 වර්ෂයේ දැනට 11 අවසරේ ඉන්න දරුවන් වෙනුවෙන් මේ ලෝක සිතියම් මාලාව ආරම්භ කිරීමේ අදහසක් මගේ තියෙනවා. මුලින් ඉඳන්ම කවර් කරගෙන යන වීඩියෝ මාලාවක් විදිහට මේක ගෙනියන්න තමයි බලාපොරොත්තු තියෙන්නේ. ඒකේ ආරම්භයක් විදිහට 2024 25 වර්ෂයට අදාළව මේ වර්ෂයේදී ආපු ලෝක සිතියමට මොකද වුනේ? ලෝක සිතියමත් එක්ක ලකුණු කරගන්න පුළුවන් වුණාද? ඒ ලෝක සිතියමට අලුතෙන් එකතු වෙච්ච දේවල් මොනවාද කියලා අපි බලන්න යමු. මම ඔයගොල්ලන්ට වඩා හොඳට පේන්න ඕන හින්දා මේවර ලෝක සිතියමට ආපු ස්ථාන ටික කමෙන්ට් එකේ පින් කරන ගමන් ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ගමන් මම සිතියම් ගත ප්‍රදේශය zoom කරගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලිව පේන්න ඕන හින්දා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අලුත් ළමයි නම් ඉන්නේ මාව පොඩ්ඩක් පේනවා අඩුවේ මාව නෙවෙයි පේන්න අවශ්‍ය වෙන්නේ මේ සිතියම තමයි අපිට අවශ්‍ය වෙන්නේ අපි මේ සිතියමේදී ඔයගොල්ලෝ දන්නවා අපස සාමාන්‍ය පෙළ විභාගයට ලංකා සිතියමේ ස්ථාන 12කුත් ලෝක සිතියමේ ස්ථාන 6කුත් ලකුණු කරන්න වෙනවා ලකුණු 18ක් ලැබෙනවා. ඒතර මේ 18න් 6ක් ලකුණු හම්බ වෙන ප්‍රශ්නේ තමයි දැන් මේ කතා කරන්න යන්නේ. මේවර ආපු දේවල් මොනවාද කියලා අපි බලමු. පළවෙනියටම ආපු එක තමයි ඔයගොල්ලන්ට ලියා ගන්න පුළුවන් නම් ලියා ගන්න. ජර්මනිය අහලා තිබුණා. ජර්මනිය. බය වෙන්න එපා මම මේක කමෙන්ට් එකේ පින් කරලා දානවා. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලියනවා. ජර්මනිය ආවා. ඒ වගේම ලිස්බන් කියන එකත් ආවා. මලය අර්ධද්වීපය. මදුරාසිය නාගසාකි උතුරු මුහුද. හරි මෙන්න මේ කියන ස්ථාන ටික තමයි ළමයි ආවේ. ජර්මනියත් ඒ වගේම ලිස්බන් වරායත් මලය අර්ධද්වීපයත් මදුරාසියත් නාගසාකි සහ උතුරු මුහුද කියන ස්ථාන ටික තමයි මේවර සාමාන්‍ය පෙළ විභාගයට ආවේ. එහෙනම් අපි ඉස්සලා උගන්වපු මම ලෝක සිතියම් අභ්‍යාස මාලාවේ උගන්වපු ටිකෙන් පටන් ගන්නවා. එහෙනම් මම පටන් ගන්නේ ලිස්බන් කියන වරායේ. එහෙනම් ජර්මනියත් උතුරු මුහුදත් තමයි මේවර අලුතෙන් එකතු වුනේ පාස් පේපර් එක බලද්දි පරණ පාස් පේපර් එක බලද්දි අපිට අලුතෙන් එකතු වුණු ස්ථාන දෙක තමයි ජර්මනියත් උතුරු මුහුදත් කියන ස්ථාන දෙක. ඒතර අනිත් හතරම කලින් අපිට පාස් පේපර් වල ඇවිල්ලා තියෙන ස්ථාන. එහෙනම් අපි අභ්‍යාස වල කතා කරමු කොහොමද වෙන්නේ කියලා. එහෙනම් පළවෙනියටම මම ලකුණු කරන්න හදන ලිස්බන් කියන වරාය. ඔයගොල්ලෝ දන්නවා ලංකාව ජාතීන් තුනක් යටත් කරගන්නවා. පළවෙනි ජාතිය අපි දන්න පෘතුගීසිත් ඒ වගේම ලන්දේසිත් ඉංග්‍රීසිත් කියන ජාති. ඔයගොල්ලෝ දන්නවා පෘතුගීසින්ගේ මව් රට වෙන්නේ පෘතුගාලය. ඒතර මේ පෘතුගාලයේ තියෙනවා මෙන්න මේ හරියේ ලිස්බන් කියන වරාය. මේ තියෙන ලිස්බන් කියන වරාය. මෙන්න මෙතන ලිස්බන් වරාය. මෙන්න මේ රට සම්පූර්ණ රට පෘතුගාලය. මේවර විභාගයට පෙනී ඉන්න ළමයි උත්තර අහගන්න. ලිස්බන් වරාය මේ තියෙන්නේ මේ තිතකින් ලකුණු කරලා තියෙන ලිස්බන් වරාය. ඒ වගේම මේ කොට්ටු කෑල්ලක් තියෙන මෙන්න මේ වගේ කෑල්ලක් තියෙන්නේ මේ තියෙන්නේ පෘතුගාලය කියන රට. ඒ රටේ තමයි ලිස්බන් කියන වරාය තියෙන්නේ. එහෙනම් පැහැදිලි. එහෙනම් මෙතන ලකුණු කරලා තිබ්බනම් ඔයගොල්ලන්ට ලකුණක් ලැබෙනවා. එහෙනම් ලිස්බන් වරාය නිවැරදිව අපි ලකුණු කරගත්තා. මේකදී අභ්‍යාසයක් විදියට මම මේ ප්‍රංශය ඒතර ලිස්බන් වරාය තියෙන පෘතුගාලයට අල්ලපු රට ස්පාඤ්ඤත් එක්කම ප්‍රංශය තියෙනවා. එහෙනම් අපි ජර්මනියට යමු පස්සේ ඊළඟ ස්ථානයේ ලකුණු කරමු. අපි කතා කරන්න යන්නේ ඊළඟට මලය අර්ධද්වීපය ගැන. මලය අර්ධද්වීපය. එහෙනම් මේ ආසියානු ප්‍රදේශය දැන් දන්නවා ඉන්දියාවත් එක්ක ඔය මැලේසියාව එහෙම නැත්නම් මලය අර්ධද්වීපය ඔය ඔක්කොගෙම කියන්නේ එකම තැන. එහෙනම් මේ පල්ලෑට මේ නැරලා ඇවිල්ලා තියෙන්නේ. අපි මේ අභ්‍යාසවලදී කතා කරා මේ තියෙන්නේ මෙන්න මේ තියෙන කොටස අපි මේකට කියනවා මලය අර්ධද්වීපය. එහෙමත් නැත්නම් තව නම් තිබුණා මලයාව මැලේසියාව මේ එකම නමින් හඳුන්වන්නේ මෙන්න මේ කියන මලය අර්ධද්වීපය.
එහෙමනම් මේ මලය අර්ධද්වීපයේ කෙළවරේ ඔයගොල්ලෝ දන්නවා සිංගප්පූරුව තියෙනවා. අපි මේක අභ්‍යාසයක් විදියට වෙනම අභ්‍යාසයක් විදියට කතා කරා අර මීයන් තාමත් මැලේසියාවේ සින්දු කියා ඉන්නවා කියන අභ්‍යාසය. ඒතර ඒ අභ්‍යාසෙත් එක්ක අපි මේ ටික කතා කරා. සුමාත්‍රා දූපත් ගැන කතා කරා. ඒ වගේම ජකාර්තා කියන අගනුවර බතාවි කියන අගනුවර ගැන කතා කරා. ජාවා දූපත් ගැන කතා කරා. මේ පිලිපීන් දූපත් ගැන කතා කරා. මේ වගේ අභ්‍යාසවලදී අපි මේක කතා කරලා තියෙනවා. එහෙනම් මලය අර්ධද්වීපය මේ තියෙන ලංකාව අතර ලංකා ඉන්දියන් සාගරයේ මේ පැත්තකට වෙන්න මේ කෙරවලේ මලය අර්ධද්වීපය තියෙනවා. පැහැදිලි. එහෙනම් ලකුණු කරගන්න මෙන්න මලය අර්ධද්වීපය අපි ලකුණු කරා. ඊට පස්සේ අපි ලකුණු කරන්න යන්නේ මදුරාසිය කියන ස්ථානේ. අපි වීඩියෝ වල කතා කරා මේවර එන්න පුළුවන් එකක් කියලා. ඒතකොට මේ මදුරාසිය තියෙන්නේ මෙන්න මේ ඉන්දියානු කියන රටේ, ඉන්දියාව කියන රටේ. ඒතකොට අපි කතා කරා ඉන්දියාවට කණක් තියෙනවා කියලා. මේ තියෙන්නේ කණ. එතකොට මේ ඉන්දියාවේ මේ තියෙන කණත් මේ තියෙන කොමරින් තුඩුවත් අතර සරල රේඛාවක් වගේ කොටසක් තියෙනවා. මේ කොටස දෙකට බෙදුවාම මැද ගෝව තියෙනවා කියලා කිව්වා. එහෙනම් උඩ කොටස ගෝවේ ඉඳලා කණගාවට යන ප්‍රදේශය දෙකට බෙදුවාම බොම්බාය තියෙනවා කියලා කිව්වා. එහෙනම් ගෝවත් කොමරින් තුඩුවත් අතර ප්‍රදේශය දෙකට බෙදුවාම අපි කිව්වා කැලිකට් තියෙනවා කියලා. එතකොට මෙතන කොමරින් තුඩුවට පස්සේ ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවට ඉදිරිපසින් මෙන්න මේ හරිය මදුරාසිය එහෙම නැත්නම් චෙන්නයි කියන නගරේ තියෙනවා කියලා අපි කතා කරා. මදුරාසිය එහෙම නැත්නම් චෙන්නයි කියලා අපි කතා කරා. ලකුණු කරගන්න පුළුවන් මම මේවා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න. මදුරාසිය එහෙමත් නැත්නම් චෙන්නයි කියලා කතා කරා. එහෙනම් ඊළඟ ස්ථානය අපිට ලකුණු කරන්න වෙන්නේ නාගසාකි. නාගසාකි කියලා ඔය දන්න දැන් ජපානයට සම්බන්ධ නගරයක්. එතකොට ජපාන් දූපත් ටික තියෙන අපි අභ්‍යාසයක් විදිහට කතා කරා. ලෝකෙට ලොකු බඩක් තියෙනවා. බඩට කොරියානු අර්ධද්වීපය එකට එකතු වෙලා තියෙනවා. ඒකම කොරියාවට වම්පසින් ජපාන් රට තියෙනවා. මේ ජපාන් දූපත් ටික තියෙන්නේ. මේ තියෙන සම්පූර්ණ ජපාන් දූපත් ටික. එතකොට අපි කතා කරා මෙන්න මේ හරියේ මේ පොඩි දූපතේ මේ හරිය නාගසාකි තියෙනවා කියලා. එහෙනම් හිරෝෂිමා අපි කිව්වා මේ හරිය කියලා. මෙතන ටෝකියෝ කිව්වා. මේ ස්ථාන ටික අපි කතා කරා. පරණ වීඩියෝ නම් බලන්න පුළුවන්. අපි මේවා සාමාන්‍ය පෙළ විභාගයට ආපු ටික කතා කරගෙන යන්නේ, ලකුණු කරගෙන යන්නේ. ඒක ලකුණු කරන්න දැනට විභාගෙ ලියලා ඉන්න ළමයිට තමයි ලියපු උත්තරේ නිවැරදි කියලා බලන්න. ඒ වගේම 2000 මේ වසරේ 2025-26 වසරේ විභාගෙට පෙනී සිටින දරුවන්ට මේක කොහොමද කරගන්නේ කියන තැනට පාර පෙන්නන්නයි මේ වීඩියෝ එක කරන්නේ. හරි. එතකොට අපි මෙතෙක් කතා කරපු අභ්‍යාසවල ආපු ලිස්බන්, මලය අර්ධද්වීපය, මදුරාසිය, නාගසාකි කියන ස්ථාන ටික කතා කරා. මෙවන ළමයි අලුතෙන් පේපර් එකට එකතු වෙලා තියෙනවා ස්ථාන දෙකක්. පාස් පේපර් වල නෑ. ඒකෙන් මම අදහස් කරන්නේ නෑ අලුත් දේවල් එනවා කියලා. අලුත් දේවල් එන්නේ නෑ කියලා අදහස් කරන්නේ නෑ. ඒකට අලුත් දේවල් එන්න පුළුවන්. මේ ඇවිල්ලා තියෙනවා. ජර්මනියත් උතුරු මුහුදත් තමයි මේවර එකතු වුනේ. එහෙනම් අපි බලමු උතුරු මුහුද කොහෙද තියෙන්නේ කියලා. උතුරු මුහුද තියෙන්නේ කොහෙද කියලා බලමු. එහෙනම් මේ මහා අපි දන්නවා ඉංග්‍රීසින්ගේ මව් රට වෙන්නේ අපි දන්නවා එංගලන්තය එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය වෙනවා. මෙන්න මේ දූපත් දෙක අපි බ්‍රිතාන්‍ය දූපත් කියලා ගන්න. මෙන්න මේ බ්‍රිතාන්‍ය දූපත් සහ ඕලන්දයේ මේ තියෙන්නේ. ඕලන්දයත් එක්කම ඉදිරිපසින් මෙන්න මේ තියෙන ප්‍රදේශය අපි කතා කරනවා උතුරු මුහුද කියලා. උතුරු මුහුද කියලා කතා. ඒකම දැන් අපි ලකුණු කරගත්ත අලුතෙන් ආපු උතුරු මුහුද. දැන් අපිට තියෙන ජර්මනිය ලකුණු කරන්න. දැන් මේ අභ්‍යාසය අපි ගත්තොත් එහෙම අපි කතා කරා පෘතුගීසින්ගේ මව් රට පෘතුගාලය වෙනවා. ඒතර පෘතුගාලයේ අගනුවර ලිස්බන් වරාය වෙනවා. ලිස්බන් වරායත් එක්කම ඊළඟට ස්පාඤ්ඤය තියෙනවා. මේ ස්පාඤ්ඤය මේ තියෙන්නේ. ස්පාඤ්ඤයට අල්ලපු මේ රට ප්‍රංශය. එහෙනම් මේ ප්‍රංශෙත් එක්කම ඉදිරිපසින් තියෙන මෙන්න මේ රට මේක අපි කියනවා ජර්මනිය කියලා. ජර්මනිය කියලා. එහෙනම් ස්ථාන ටික හරි මම ආයෙ පෙන්නගෙන යන්නම්. අපි ලකුණු කරා ලිස්බන් වරාය. ලිස්බන් තියෙන පෘතුගාලේ. මේ තියෙන ලිස්බන්. මලය අර්ධද්වීපය අපි ලකුණු කරා මේ මලය අර්ධද්වීපය මේ තියෙන. ඒතර මදුරාසිය ඉන්දියාවේ ලංකාවට ඉදිරිපසින් තියෙනවා කියලා අපි ලකුණු කරා. එහෙනම් නැත්නම් චෙන්නයි කිව්වෝ. නාගසාකි ජපාන් දූපත්වල නේද? මේ පැත්තේ තියෙනවා කියලා ලකුණු කරා. ඒ වගේම උතුරු මුහුද මහා බ්‍රිතාන්‍ය සහ ඕලන්දයට ඉදිරිපසින් මහා බ්‍රිතාන්‍යයට දකුණු පැත්තේ උතුරු මුහුද තියෙනවා කියලා කිව්වා. ඒකම ජර්මනිය අපි කිව්වා පෘතුගාලයට අල්ලපු රට ප්‍රංශය, ස්පාඤ්ඤය.
ස්පාඤ්ඤයට අල්ලපුරට ප්‍රංශයට අල්ලපුරට ජර්මනිය වෙනවා. ජර්මනියත් ප්‍රංශයත් අතර ඉදිරිපසින් තියෙන්නේ ඕලන්තය එහෙම නැත්නම් නෙදර්ලන්ත. එහෙනම් අද දිනේ අපි කතා කරා 2024-25 වර්ෂයට අදාළව අප සාමාන්‍ය පෙළ ඉතිහාසයේ විෂයේදී ආපු ලෝක සිතියමේ උත්තර ටික, ඒ වගේම අලුත් ළමයිට කොහොමද මේක පටන් ගන්න කියන තැනට කොහොමද කොතනින්ද මේක අල්ලගන්නේ කියන තැන පෙන්වන්නයි මේ වීඩියෝ එක කරේ. රැඳිලේටියට බොහොමත්ම ස්තුතියි අලුතෙන් ලංකා සිතියමේ අභ්‍යාසෙත් එහෙම නැත්නම් ලංකා සිතියමේ ආපු ස්ථාන ටික තාම ඉක්මනින් ගෙනීමේ බලාපොරොත්තු වෙන සූදානම්. බොහොම ස්තුතියි රැඳිලේටි. හප්පටි